ඔව් සර්. යස් සර්. මොනවද ලසිතුවා මේ කරගත්තේ? ඔයා මාර පිස්සු වැඩන්නේ කරන්න ගිහිල්ලා තියෙන්නේ. ඔයාට පුළුවන් දුන්ගෙන් කැප්පෙන්න. මටත් තේරෙන්නේ නෑ දුවේ මේ ළමයා මොනව කරගන්න හදනවද කියලා. ඔහොමත් බේරලා අපික ලොකු දෙයක්. මං කිව්වේ පොලිසියට කියලා එන්ට්‍රියක්වත් දාන්න කියලා. පුළුවන් නම් මං මොකුම මරාගෙන මැරෙනවා. කාලකන්නි. මං ඔයා හින්දායි මෙච්චරවත් ඉවසන්නේ. කාර් එක අපිට ඕනේ නෑ ලසිත්. සල්ලි තියෙනවා නම් තව කාර් ගන්න බැරි ඈ. ලොකුම දේවා හිරේ යන්න තු බේරිච්චකනේ. මාව නඩුවෙන් නිදහස් කරන්න ඌට වාගේ කාර් එක ඕනේ. මාර හිඟන යකෙක්නේ. ඔයා ඉතින් මිනී මැරිමුකුත් උනානේ ලසිත්. නඩුවක් වැටුණා නම් හිරේ යන්න විතරක් නෙමෙයි ලක්ෂ ගානක වන්දියකුත් ගෙවන්න සිද්ධ වෙනවා. ඕන්නම් මං තව එකපාරක් විතරක් කාර් එක ගැන අහලා බලන්න. නෑ එපා. ඔයා තවත් ඕක ළඟට බාල්දු වෙන්න යන්න එපා. මම බලා ගන්නම්කෝ.